ඇනබෙල් කියන්නේ ඉතාමත් භයානක බෝනික්කෙක් කියලා අපි හැමෝම දන්නා. ඒත් මෙහෙම හිතන්නකෝ. ඇනබෙල් වගේම භයානක ඒත් ඊට වඩා අප්‍රසන්න බෝනික්කන් 1000ක් විතර පුංචි ඉඩමකට අරන් ඒ ඉඩමේ තියෙන ගස් වලට එල්ලුවාම ඔයාලා පැත්ත පළාතෙවත් එන්නේ නෑනේ එහෙට. තමාගේ අවාසනාවට ඒ වගේ තැනක් අපේ ලෝකේ තියෙනවා. මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි කියන තැනේ පුංචි ඇලක දූපතක් තියෙනවා. ඒකේ නම බෝනික්කන්ගේ දූපත කියලා. ඔයාලා මෙහෙට ආවොත් මන් දන්නේ ඇයි එහෙට යන්නේ. හැබැයි ආවොත් ඔයාලට පෙනෙයි ඊට වඩා අප්‍රසන්න බෝනික්කන් මේ ගස් වලට එල්ලලා තියෙනවා. ඒ දූපතේ තියෙන ඉතිහාසෙ ටිකක් දරුණුයි කියලා මම දැම්මම කියනවා. ඉස්සර කාලේ කියන්නේ මේ 20 වෙනි සියවසේ මැද හරියේ ජූලියන් කියලා මිනිහෙක් හිටියා. එයාත් මේ මෙක්සිකෝ සිටි එකේ අවට ප්‍රදේශයේ තමයි හිටියේ. එයා එක දවසක් පවුල අතහැරලා මේ පුංචි දූපතට ආවා. එයා මේ දූපතේ තනියෙන් තමයි හිටියේ. එක දවසක් එයා ඒ දූපතේ ඉන්න ගමන් එයාට පොඩි දැරියකගේ බොඩි එකක් හම්බුණා මේ ඇල ගාව. ඒ දරුවා ගාව බෝනික්කෙකුත් හිටියා. එක දවසක් එයා කිව්වා මේ එයා මේ බෝනික්කව ගහකට එල්ලුවේ නැත්තම් ඒ බෝනික්කාගේ අයිතිකාරයාගේ හොල්මන මෙයාට කරදර කරයිලු. ඒ හොල්මනම පොඩක් සනසන්න තමා අර විදියට මේ බෝනික්කාව එල්ලුවේ ගහකට. එදා ඉඳලා අවුරුදු 50ක් ඒ වගේම බෝනික්කන්ව මේ හොයාගෙන කොහොම හරි ඒගොල්ලන්වත් ඒ ගහකට එල්ලුවා. අන්තිමේදී 2001 දී ජුලියන් නැති වුණා. නැති වුණා කියන්නේ ඒ පුංචි දැරිය නැති වෙච්ච තැනේම තමා එයාගේ බොඩි එක තිබ්බේ පාවි. ඒ ඇල ගාවම. අද වෙද්දී ඔයාලටත් ඕනනම් මෙහෙට යන්න පුළුවන්. ඒත් සමහර අයත් කියනවා එයාලා පුංචි ළමයාගේ කතාව සම්පූර්ණයෙන්ම බොරුලු. ඒ කියන්නේ ඒක ඇත්තටම උනේ නෑ. ඒ ජුලියන් එහෙම කිව්වේ මොකෝ ඉතින් ආ තනින්නේ හිටියේ. පොඩ්ඩක් ඒ තනිකම පොඩ්ඩක් දරා ගන්න තමා මෙහෙම කිව්වේ. පොඩ්ඩක් ජුලියන් පොඩ්ඩක් මානසික වැටිලා වගේ තමයි හිටියේ. ඒත්